ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන දරුවන්ට සහ දෙමව්පියන් ඒ දරුවන්ගේ දෙමව්පියන්ටයි මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186ක් ලබා ගත්තා. ඒක ලබා ගන්නට මම පුංචි කාලේ ඉඳන්ම මගේ දරුවාට කරන ලද සියලු ක්‍රියාකාරකම් ඔබට දෙන්නට තමයි මම අද මේ වීඩියෝ එක කරන්න අදහස් කළේ. ඒ කියන්නේ මම දකිනවා අම්මලා සහ තාත්තලා ගොඩක් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා තමන්ගේ දරුවා මේ විභාගයේ ඉහළම තැනට ලකුණු අරගෙන ඉහළම පාසලකට යන්න සුදුසුකම් ලබා ගනී කියලා. ඒක හැම අම්මෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම හීනයක් තමයි. ඒ වගේම දරුවන්ගෙත් හීනයක්. හැබැයි මේ හීනය හැබැයි කරගන්න රටේ තියෙන හොඳම ජනප්‍රියම හොඳ පාසලකට තමන්ගේ දරුවාට යන්න අවස්ථාව තරඟ විභාගයකින් සලස්වා ගන්නවා කියන්නේ ඒක සුවිශේෂී හැකියාවක්. එතකොට මේ සුවිශේෂී හැකියාව මේ දරුවා තුල තියෙනවා. හැම දරුවෙක් තුලම මේ සුවිශේෂී හැකියාවන් තියෙනවා. එතකොට මේ ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණක් අරගෙන විශිෂ්ට දක්ෂතා දක්වන්නට පුළුවන් දක්ෂ දරුවෙක් නිර්මාණය කරගන්න ඕනි අපි. එයා නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. අපි නිර්මාණය කරන්න ඕනි. මොකද එයාගේ මනසට අපේ ක්‍රියාකාරකම් අනුව වැඩිහිටියන් ගුරුවරුන් දෙන දේවල් අනුව තමයි එයා මේ දිශානතියට හරවා ගන්න අපට ශක්තිය ලැබෙන්නේ. එතකොට ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. මොලේ සිද්ධ වෙන දේවල් දරුවෙකුගේ අපිට පේන්නේ නැහැ. අපි බාහිරින් දරුවාට ගොඩක් දේවල් දෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපි දරුවා හඳුනාගෙන දරුවාගේ තියෙන ශක්තියින් හඳුනාගෙන ඒ ශක්තියින් වර්ධනය කර කර ක්‍රමයෙන් ඉහළට ඔසවා තබන්න ඕනි මේ ගමනේදී දරුවාගේ මනස. එහෙම වුණොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ දරුවා විශිෂ්ට ප්‍රතිඵලයකට අරන් යන්න. එහෙම යන ගමනේදී අපිට බොහෝ දේවල් කරන්න සිද්ධ වෙනවා. දෙමව්පියන්ට වගේම ගුරුවරයින්ට. ඉතින් මමත් ගුරුවරියක් නිසාත් මේ දරුවා කෙරෙහි තියෙන දැන ගැනීම මේකට බොහෝම වැදගත් වෙනවා. දරුවා හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීමේදී මෙයාගේ තියෙන දක්ෂතාවයන් මොනවද මෙයාට වර්ධනය කරගන්න ඕනි, කොතනද මෙයා නවතින තැන, කොතනද මෙයාට ගැටලු සහගත තැන් කියලා අපි විමසිලිමත්ව ඉවසීමෙන් බලාගෙන ඉඳලා ඒවට ප්‍රතිකාර කර කර තමයි අපි ඉස්සරහට දරුවාව අරන් යන්න ඕනි. එහෙම නැතුව ජනප්‍රිය තැනක තියෙන ටියුෂන් ක්ලාස් එකකට දරුවා ගෙනියපුවා ලකුණු ගන්න පුළුවන් එහෙම කියලා කොච්චරක් වුණා වුණත් ඒක හරියන දෙයක් නෙවෙයි. ඒක මම අත්දැකීමෙන් ඉතාමත්ම හොඳටම දන්න දෙයක්. අපි දරුවා හඳුනාගත්තේ නැත්නම් ඒ හඳුනා ගැනීම අපි කරන්න ඕනි පොඩි පන්තියේ ඉඳලාම. එතකොට ඒ කරපු දේවල් මගේ දරුවාගේ ආශ්‍රයෙන් මම කරපු දේවල් මම දෙමව්පියන්ට දෙන්න ලැහැත්ති. දෙමව්පියෝ මේ පිළිබඳව ගොඩාක් උනන්දු වෙන බව මම දන්නවා. එතකොට ඒ දෙමව්පියන්ට උදව්වක් විදිහට මම මේ වීඩියෝ වලින් ගෙන එනවා. මම ඔයාලගේ දරුවා කොහොමද ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටයක් කරන්න වැඩ කරවන්නේ කියලා. ඕගොල්ලෝ යන පන්තියක හරි ඉස්කෝලේ හරි ඕගොල්ලන්ගේ දරුවාව ඉහළ තැනකට ඔසවා තබන්න ඔබ කරන්න ඕනි මොනවද කියලා මගේ දරුවාට කරපු දේවල් සියල්ලම මම ඔබට ඉදිරිපත් කිරීමට තමයි මේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා දිගින් දිගටම මේ channel එකත් එක්ක හිටියොත් ඔබට ඔබේ දරුවා විශිෂ්ටයක් කරගන්න පුළුවන් මඟ මම පෙන්වලා දෙනවා. ඒ බැවින්
හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම ඒ වගේම දරුවන්ටත් මේක ඊ타මත්ම වැදගත්. මගේ පුතාගේ 4 පන්තිය 5 පන්තිය ඉන්නකොට එයා කරපු විශේෂ දේවල් ශිෂ්‍යත්ව විභාගය සඳහා එයා කොයි විදිහටද ඒ ලකුණු 186ක් ගන්න තැනට එයා වැඩ කටයුතු සිද්ධ කරේ කියන එක මම ඔයගොල්ලන්ට මුල ඉඳන්ම පැහැදිලිව ඊළඟ වීඩියෝ වලින් දිගින් දිගටම අරන් එනවා. ආදරණීය දෙමව්පියනි, ඔබ මේ වීඩියෝ නැරඹුවොත් අනිවාර්යයෙන්ම ඔබේ දරුවා විශිෂ්ට දරුවෙක් විදිහට අනාගතයට රැගෙන යන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඒක මට ස්ථිරවම විශ්වාසයි. ඊළඟ වීඩියෝවකදී අපි හම්බ වෙමු. ආයුබෝවන් සියලු දෙනාට.